ආයිබෝන් ආයිබෝන් වීසන් TV YouTube channel එකෙන් තමයි අපි ඔබ හමුවට එන්නේ. නොයෙකුත් වෙලාවලදී ප්‍රශ්න අහන එක කට්ටිය එක වෙලාවෙදී එක ප්‍රශ්න අහනවා. යම් කිසි ප්‍රශ්න වලට පිළිතුරු අපි සපයනවා. ඒ අතරින් එක ආගම දහමට සම්බන්ධව තමයි ගොඩක් මොකද හිතුව කිව්වොත් එහෙම මිනිස්සුන්ම ගැන කාල සීමාවෙදී ඇතුළත් වෙලා දෙන කරුණු අනුව මිනිසුන් සෑදීමට මුදල සමගම මිනිසුන්ගේ චර්යාවන් හැදුනොත් තමයි මේ මුදලේ වටිනාකම තරංගය නැති බවට පත් වෙලා ඉවරලා මිනිස්සු හොඳ අතර හැරෙන්නේ. ඉතින් අපි අහලා තිනවා මේ ආනන්තරීය පාප කර්ම යනු කුමක්ද කියලා ප්‍රශ්නයක් නගලා තිනවා. අපි ඉතින් මේ ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන් අපි ඉස්සෙල්ලාම උත්තර දෙනවා ඕගොල්ලෝ විසින් ඕගොල්ලෝ නිපද වෙන පෞල් පරිසරය. ඒ කියන්නේ හැම කෙනෙක්ටම අම්ම කෙනෙක් ඉන්නවා. තාත්තා කෙනෙක් ඉන්නවා. මේක තමයි සත්‍යයේදීම ස්වභාවය. ඒ කියන්නේ හට ගැනීම. ඉතින් මේ හට ගැනීම කරුණු පුරුක් මිය වැඳීම. ඒ කියන්නේ ඒ අය ඝාතනය කිරීම, පියා ඝාතනය කිරීම, තමන්ගේ මව ඝාතනය කිරීම. ඉතින් මේක අර පෞකාර වැඩ අතරින් ප්‍රධාන වශයෙන් කරන බවට පත් වෙනා මේ දෙමාපියන් ඝාතනය කිරීම. ඒ කියන්නේ ලොකු අකුසල කර්ම. ඒ කියන්නේ ලබන ඉපදෙන ස්ථානය ගොඩාක් පාප කර්ම ස්ථානයක් බවට පත් වෙනවා. ඊට අමතරව තමයි මේ සංඝයා ભેදය. මේ අනිත්‍ය කියන මේ බුදුරණන් වහන්සේ ධර්මයේ තියෙන මේ අනිත්‍යයි කියලා. ඉතින් මේ අනිත්‍යයි කියලා තියෙන ශාස්ත්‍රවරුන් දැන් අවස්ථාවලදී ඒ කියන්නේ වැරදි වැඩ කරාට මේගොල්ලෝ තරංගෙ තිබ්බට මේ ආගම නුකූලව ඇදලා තියෙන තුම මේ සිස්ටම් එක හැදීමට තමයි මේ පුද්ගලයන් ඉපදලා තියෙන්නේ. මේ ඉපදලා තියෙන වස්තුන් නැති කිරීම කියන්නේ වේද කිරීම මේ ඊටමත් බවට පත් වෙන. ඊට අමතරව බුදුන් වහන්සේගේ ලෙසලෙන් අනිවාර්යයෙන්ම කරන තාමත් පාප කර්ම හිතනවත් ඒ කරන්නත් බෑ යාට. ඒක පාප කර්ම කියන්නේ ඒක තරම් පාප කර්මයක් ඇත්තටම තවත් නැති තරම්. ඒ කියන්නේ බුදුන් වහන්සේගේ ලේසලෙවීම. ඊට අමතරව රහතුන් වහන්සේලා ඒ කියන්නේ ධර්මානුයෝගීව වැඩ සිටින යම්කිසි විද්‍යාවක් කියන්නේ මන භාවනා කරන බුද්ධත්වයට පත් වෙලා නැති පුද්ගලයන් ඝාතනය කිරීම තමන් උපදින ස්ථානයේ ඉතාමත් කටුක වෙලා තමන්ගේ මරණ ඉතාමත් කුරුණු බවට පත් වෙන විදියට වැඩසටහන මේ ස්ථාන බලපාන. ඉතින් අපි හිතනවා අපි සාධාරණයක් කරා කියලා මේ මාතෘකාවලට අපි යලිත් දවසක හමු වෙන තුරාවට අපි සමු ගන්නවා දේශන TV YouTube channel එකෙන් සමු ගන්නවා. ඔබ සමට සුබ සතියක්. ආයුබෝවන්.